දෙන්න කියලා ඇත්තටම මේ අවස්ථාවක් දෙන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් යෝධ බල යෝධ ශක්තිය මේ කාර්ය මණ්ඩලයේ ආයුර්වේද සේවා රචී ආයුර්වේද භගවතෝ අරහතෝ සම්මා දුතියන්ති ධම්මං සරණං මධ්‍යම බේද ශාලාවක් විදිහට ආරම්භ කරු මෙම රෝහල මෙම මාත්මින් සහකාරී මණ්ඩලයේ සිල් දනාමත්ම ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් පිළිගනු ලබන අනිමත් අපට ආඩම්බරයක් ගෞරවයක් ඔබතුමත් තාතා සංචාරක ආකර්ෂණීය දිනාගෙන ඒ වගේම මේ උත්සව අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ප්‍රධාන අමාත්‍යාංශයේ නියෝජනය කරමින් පැමිණි දේශ සහකාර ලේකම්තුමිය සිදු කිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සව සභාවේ කටයුතු අධිකාරියේ සහ රාජ්‍යාංශයේ සියලුම දෙනාගෙන් අවසරයි. තක්විදියට මේ පවත්වාගෙන යාමේදී අපේ අනුමත කාර්ය මණ්ඩල සූරදාවට විශේෂයෙන් මේ ආයතනයේ වෛද්‍යධාරී මහත්මයා කොටස ඉතාම සාධාරණව දිනාගත් මිනිස්සු මේ අවස්ථාවට සම්බන්ධ වන යෝගම මහිතවත් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රථමයෙන්ම මේ ගමේ පන්න ගමින් කොළඹට ගිහිල්ලා ජීවිතේ ජයගත්ත ජීවිතේ ජයගෙන මැදිදුත් දෙසින් දැන් සිදු කරනවා. මේ පුෂ්කතින් එම සම්මාස්පත්‍රය බහර දෙන්නේ රාජ්‍ය වෙනුවෙන් රාජ්‍ය නිලධාරීතු ලෙස මේ රෝහල පවත්වාගෙන යන ගොඩ නැගමින් පවතින වෙලාවේ ඒ හාමුදුරුවෝ අපිට මම මේ කරන්න උත්සාහ කරන දේ මොනම ආණ්ඩුවකින් හරි බලපෑම් කරලා ඔබතුමාලා කරලා දෙන්න කියලා. අද අපි මේ කාර්යයට මේ විදියට දායක වෙන්න ලැබීම ඇත්තටම ලොකු සතුටක්. මේක හරිම සුවිශේෂී අවස්ථාවක්. සුවිශේෂී අවස්ථාවක් වෙන්නේ අපි හඳුන්වති ඇමතිතුමා කතා කරනවා PPP මොඩල් එකක් ගැන. රාජ්‍යයත් පුද්ගලික ක්ෂේත්‍රයත් ජනතාවත් එකතු කරගෙන කළ යුතු වැඩසටහන් ගැන. මම හිතන්නේ මේක තමයි ඒකට තියෙන කදිම උදාහරණයක්, විශිෂ්ට උදාහරණයක්. එවැනි දේවල් කරන්න පුළුවන් සහ ඉතාමත්ම සාර්ථකව කරන්න පුළුවන් කියන එකට කදිම නිදසුණක් මේ අද මෙතන වෙන දේ.
පුද්ගලික ව්‍යාපාරිකයෙක් හැටියට පියසිරි මහත්මයා තමාගේ ව්‍යාපාරයට එහා ගිහිල්ලා සමාජ වගකීමක් ගැන හිතමින් ව්‍යාපාර කරන කෙනෙක්. එහෙම ව්‍යාපාරිකයන් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ ධනය පිටිපස්සේ විතරක් නෙවෙයි, ලාභය විතරක් නෙවෙයි, මේ ධනය මේ ලාභය මොකක් වෙනුවෙන්ද කියන එක ගැනත් හිතමින් සමාජ වගකීමත් ඉෂ්ට කරන ඒ ශ්‍රේෂ්ඨ ව්‍යාපාරික සම්ප්‍රදායක් ඔහු නියෝජනය කරන්නේ. ඒතකොට එක පැත්තකින් ඒක තියෙනවා, අනිත් පැත්තෙන් මේක රජයට බාර දීමත් සමගම රජයට මේක වගකීමක් වෙනවා. අවසානයේ මේ දෙකම එකතු වෙලා මේක කරන්නේ ජනතාව වෙනුවෙන්. ඒතකොට මේකේ ජනතාවගේ කොටසකුත් තියෙනවා. ඒතකොට අපි මම හිතන්නේ දිගින් දිගටම කතා කරපු PPP මොඩල් එකේ හොඳම නිදර්ශනයක් අපේ ඇස් ඉදිරිපිටම තියෙනවා. ඒ වෙනුවෙන් අපිටත් සහභාගී වෙන්න ලැබීම ගැන මං අතිශයින්ම සතුටටපත් වෙනවා. අපේ ආණ්ඩුකාරතුමා කිව්වා පියසිරි මහත්මයා එක්ක කතා කරනකොට හිතුණා කියලා පුවත්පතකට ලියන්න ඕනේ කියලා ජීවිත කතාව ගැන. දැන් මට අදනේ ඔබතුමා පළවෙනි වතාවට හම්බ වෙන්නේ. දැන් ඒ හම්බ වෙච්ච පැය භාගය තුල මට කතන්දර ගොඩක් කිව්වා. ඉතින් ඒ නිසා මට හිතෙනවා මේ ඔබතුමා ගාව මමත් කතා අහන්න හරිම කැමතියි. සමාජ විද්‍යාඥයෙක්නේ. ඉතින් එතකොට අපිට පුරුදු කරලා තියෙන්නේ කතන්දර අහන්න. කතන්දර හරහා සමාජය තේරුම් ගන්න. ඉතින් මට හිතෙනවා මෙතන ඔබතුමාගේ ලොකු කතන්දරයක් තියෙනවා. ඒ කතන්දරයෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අධ්‍යාපනය ගැන, වෘත්තිය ගැන, පෞරුෂය ගැන නේද? ගමනක් ගිහිල්ලා කොහොමද ඒ ගමන තුල මොන අභියෝගවලට මුහුණ දෙන්නේ කොහොමද? මේවා සියල්ල තුලම අපිට ඉගෙන ගන්න කාරණා ගොඩක් තියෙනවා. ඉතින් මම නම් යෝජනා කරන්නේ ඒක පුවත්පතකට සීමා කරන්න ඕනේ. මෙතන පවුලේ සියලු දෙනාත් ඉන්නවා. මෙතන පොතකට අඩංගු විය යුතු පොතක් ලියන්න පුළුවන් කතන්දරයක් තියෙනවා මෙතන. ඒ කතන්දරය ලියන්න ඕනේ කියලා මම යෝජනා කරනවා. මොකෝ ඒ කතන්දර වලින් තමයි අපේ ජීවිතය, අපේ සමාජය පෝෂණය වෙන්නේ. අපේ සමාජයට අපි මේ පුනරුද යුගයක් ගොඩනගන්න උත්සාහ කරන්නේ. පුනරුද යුගයට වීරවරයෝ අවශ්‍යයි අපිට. වීරවරියන් අවශ්‍යයි. ඒ අපේ ඊළඟ පරම්පරාවට ඒ වීරයෝ අවශ්‍ය වෙන්නේ අර අතීතයේ හිටපු අය නෙවෙයි, මේ සමාජය තුලත් තාමත් එවැනි අය ඉන්නවා. එහෙම ව්‍යාපාරිකයොත් ඉන්නවා කියලා දැනගන්න එක අතිශයින්ම වැදගත්. මෙවැනි කතන්දර තුලින් පියසිරි මහත්මයාගේ ජීවිත කතාව තුලින් අපිට පෙන්නලා දෙනවා කොහොමද තමාගේ ජීවිතේ ගොඩනගන්නේ කියලා. ඒ ව්‍යාපාරයක් කොහොමද කරන්නේ කියලා. සමාජ වගකීමක් ඇති ව්‍යාපාරිකයෙක් බවට පත් වෙන්නේ කොහොමද කියන එක. තමාගේ මුල අමතක නොකර ඉන්නේ කොහොමද කියලා. ඒ සමාජ ජනතා සම්බන්ධතා පවත්වාගෙන යන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතන්නේ මෙතන අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙන නිසා මම හිතනවා ඔබතුමාගේ ඊළඟ වැඩේ වෙන්න ඕනේ අන්නේ කතාව ලියලා ඒ කතාව මේ රටට, මේ ඊළඟ පරම්පරාවට ඉගෙන ගන්න ඒ කතාවත් අපිට බාර දෙන්න කියන එක. ඉතින් ඒ නිසා මේක මම හිතනවා ඉතාමත්ම හොඳ දෙයක්, වැදගත් දෙයක්. සෞඛ්‍ය කියන්නේ අපි සියලු දෙනාටම ඒක නැතුව වෙන මොකක්වත් තිබිලා වැඩක් නැහැ. අපි ගාව තියෙන්න පුළුවන් වැදගත්ම දේ මෙවැනි දෙයකට මේ ප්‍රදේශයේ මේ මැදිහත් වීම කිරීම පිළිබඳව ඔබ මහන්සි වෙලා මම මේ ටික වෙලාවට ඔබ කිව්වා මේකට මොනතරම් අභියෝග වලට ඔබට මුහුණ දෙන්න සිද්ධ වුණාද කියලා මේක මෙතනට ගන්න. ඉතින් ඒ සඳහා ඒ කරපු කැපවීමට ඒක මෙසේ කරන්න ඕන කියලා ඇතිවෙච්ච ඒ හැඟීම ඒක ඉවර කරන්න ඕනේ කියලා තිබ්බ ඒ ධෛර්යය අපි ඉතාමත් ඉහළින් අගය කරනවා. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ මන්ත්‍රීතුමා කිව්ව විදියට දැන් අපිටත් වගකීමක් තියෙනවා. මේ ඔබ රජයට පරිත්‍යාග කරපු මේ රෝහල
මේ ප්‍රදේශවාසීන්ට මේ රටේ ජනතාවට ප්‍රයෝජනවත් වෙන විදියට සේවාව ලබා ගන්න පුළුවන් තැනක් බවට පත් කිරීමේ වගකීම අපිටත් තියෙනවා. ඒ වගකීම අපි බාර ගන්නවා කියන එකත් මතක් කරනවා. බොහොම බෙහෙවින්ම ස්තුතියි. මං හිතන්නේ අපිට කියන්න පුළුවන් එච්චරයි. මේ ලොකු ඔබ පින්කමක් කරලා තියෙන්නේ, ලොකු වැඩක් කරලා තියෙන්නේ. ඒ වෙනුවෙන් ඔබේ පවුලේ සියලු දෙනාටමත් ඒ සඳහා මැදිහත් වෙච්ච නිලධාරීන් සියලු දෙනාමත් මේක බාරගත්ත ඒ කාර්ය මණ්ඩලයත් මං ස්තුතිවන්ත වෙමින් ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් ජීවිත ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බෙහෙවින්ම ස්තුතියි.